සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා IFB කොලෙජ් YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම වෙනද වගේම අදත් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ආවේ. බැංකුවක සමුක පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලායි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා ඇතුළත් වීමේ විභාගය සමත් වුණත් පත්වීම සඳහා සමුක පරීක්ෂණයට මුහුණ දීම ඉතා වැදගත්. මහනුවර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලෙසත් මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ PGIS පශ්චාත් උපාධි ආයතනයේ පාලක මණ්ඩල සමාජික ලෙසත් බොහෝ සමුක පරීක්ෂණවල හිටපු නිලධාරියෙකු ලෙසත් ආචාර්ය SW ගමගේ මහතාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් එතුමා විසින් ලබාගත් අත්දැකීම් ඔබට සමුක පරීක්ෂණයකින් සමත්වීම සඳහා අනිවාර්යෙන්ම ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔයා අයදුම් කරන ආයතනයේ අදාළ තනතුරේ කාර්යභාරය, අදාළ ආයතනයේ විෂයපතය, ආයතන ඉතිහාසය, දැක්ම, මෙහෙවර, වටිනාකම් පිළිබඳව ඔයාට දල අවබෝධයක් තියෙන්න ඕනි. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් බැංකුවක නම් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව, ශාඛා ගණන සහ එහි නිෂ්පාදන ගැන ඔයා දැනගෙන ඉන්න ඕනි. ඒ වගේම ඉන්ටර්විව් බෝඩ් එක ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ඒ ප්‍රශ්නවලට ඔයා කොහොමද පිළිතුරු දෙන්නේ? ඒ වගේම ඒ ඔයා දෙන පිළිතුරු සනාථ කරන ඔයාගේ සර්ටිෆිකේට්ස් එහෙමත් ඔයා පිළිවෙලකට තියාගෙන යන්න ඕනි. ඔයා යන ආයතනයේ සංස්කෘතියට ගැළපෙන ආකාරයට ඇඳුමකින් සැරසිය යුතුයි. මේ පොයින්ට් එක ගෑනු ළමයින්ට ඉතාම විශේෂයි. මොකද ඔයා ඇඳුම් කරලා තියෙන ආයතනය වැඩ කරන අනෙකුත් කාන්තාවන් සාරියකින් නම් සැරසිලා ඉන්නේ. ඔයා සාරියකින් ඉන්ටර්විව් එකට යන්න අමතක කරන්න එපා. ඒ වගේම එයාලා ඔෆිස් වෙයාස් නම් අඳින්නේ. ඔයා ඔෆිස් වෙයා එකක් ඇඳගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම සිම්පල් මේකප් ලුක් එකකුත් සරල ජුවලරීස් පළඳින්නත් මතක තියාගන්න. ඉල්ලුම් පත්‍රයේ පිටපතක්ද ළඟ තියාගන්න. මොකද ඔයාගේ පිළිතුරු මෙම ඉල්ලුම් පත්‍රයට සමාන වෙන්න ඕනි. කිසිසේත්ම සමුක පරීක්ෂණයට සහභාගී වීමේදී වෙනත් පාර්ශවයක් රැගෙන යාමෙන් වළකින්න. බොහෝ ස්ථානවල කැමරා සවිකර තියෙන නිසා වෙනත් අයෙකු රැගෙන යාමෙන් ඔබගේ ආත්ම ශක්තිය හා ස්වාධීනත්වයට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔයාලා ඉන්ටර්විව් රූම් එකට යන්න කලින්ම ඔයාලා කොහොමද ඉන්ටර්විව් රූම් එකට එන්නේ, ඔයාලා කාත් එක්කද ආවේ කියන දේවල් ඉන්ටර්විව් බෝඩ් එක බලාගෙන ඉන්නේ. විශේෂම කාරණාව තමයි සමුක පරීක්ෂණයට සහභාගී වීමේදී ජංගම දුරකථනය රැගෙන යාමෙන් වළකින්න. රැගෙන යනවා නම් එය ක්‍රියා විරහිත කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු සමුක පරීක්ෂණය යන අතරතුර ඔයා කොහොමද ඉන්ටර්විව් බෝඩ් එකට ෆේස් කරන්න කියලා. ඔයා සමුක පරීක්ෂණය පවත්වන ශාලාවට ඇතුල් වන විට තමන්ගේ වෘත්තිමය ස්වභාවය පෙන්නුම් කරන ආකාරයට ප්‍රසන්නව සිනාමුසු මුහුණින් ඇතුල්වීම ඉතාම වැදගත්. ඔයා සමුක පරීක්ෂණය පවත්වන ශාලාවට ඇතුල් වන විට තමන්ගේ වෘත්තිමය ස්වභාවය පෙන්නුම් කරන ආකාරයට ප්‍රසන්නව සිනාමුසු මුහුණින් ඇතුල්වීම ඉතාම වැදගත්. ඔවුන් ඔයාට වාඩිවන ලෙස පවසන තෙක් ඔයා වාඩි වෙන්න එපා. වාඩි වෙන්න පැවසුවාට පස්සේ ඔවුන්ට ස්තුති කරන්නත් අමතක කරන්න එපා. ආසනයේ වාඩි වන විට මේසය ඉදිරියට නැඹුරුවීම හෝ අනවශ්‍ය ලෙස පිටුපසට වී කෙලින්ව සිටීම නොකළ යුතුය. තමන්ගේ පෞරුෂත්වය හා ප්‍රසන්න බව පෙන්වන ආකාරයට කෙලින් වාඩිවීම වැදගත්. විශේෂයෙන් ඔබ ලබා දෙන පිළිතුරු තුළ
ආයතනයට ලබා දීමට හැකියාවක් ඇති දායකත්වය ගැනද උපායශීලීව කරුණු දැක්වීමට සමත් විය යුතුයි. දැන් අපි බලමු ඉන්ටර්විව් එකකදී ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා. මුලින්ම ඔයා ගැන විස්තරයක් කරන්න කියනවා. ඒකෙන් එයාලා අදහස් කරන්නේ ඔයා දීපු CV එකේ තියෙන දේවල් රිපීට් කරන එක නෙවෙයි. සාරාංශගතව ඔබගේ නම, ඔබගේ අධ්‍යාපන සුදුසුකම්, මේ කාලය තුළ ලබාගත් වෘත්තීය සුදුසුකම් සහ ඔයාගේ පළපුරුද්ද සහ ඒ පළපුරුද්ද තුළින් ඔබ යම් කිසි දායකත්වයක් දෙන්න මොනහරි අදහසක් තියෙනවා නම් ඒ තමයි පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔයා දෙන්න ඕනි. දෙවැනි ප්‍රශ්නය විදිහට යාලා අහන්න පුළුවන් ඔයා අප ආයතනය ගැන මොනාද දන්නේ? මේ යටතේ ආයතනයේ ගණදනකරුවන් සංඛ්‍යාව, ශාඛා ප්‍රමාණය, එවැගේම ආයතනයේ තියෙන නිෂ්පාදන සම්බන්ධව, ආයතනයේ දැක්ම, මෙහෙවර, ආයතනය පිළිබඳව ඔයා කැමැත්තක් දක්වනවාද? එහෙම දක්වනවා නම් මොකක්ද ඒකට හේතුව? මේ ආදී ලෙස ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයා මීට පෙර වැඩ කරපු ආයතනයේ කාර්යභාරය කුමක්ද? මේ ප්‍රශ්නයට ඔයාගේ ජොබ් එකේ ඔයා කරපු වැඩ, ඒ කියන්නේ ටයිප් කිරීම, පොත්පත් ලිවීම ආදී කොටස් වශයෙන් කියන්නේ නැතුව ඔයාගේ ජොබ් රෝල් එක සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න ඕන. උදාහරණයක් වශයෙන් ඔයා යම් ආයතනයක පිළිගැනීමේ නිලධාරිණියක් ලෙස කටයුතු කළා නම් ඔයාගේ කාර්යභාරය හා පළපුරුද්ද ඇසූ විට ඔයා දිය යුතු පිළිතුර වන්නේ දුරකථනයට පිළිතුරු දීම, ඩේටා එන්ටර් කිරීම, එවැගේම ගණනකරුවන්ට තොරතුරු ලබා දීම ආදිය නොවේ. ඔයාට කියන්න පුළුවන් මම පිළිගැනීමේ නිලධාරිණියක් වශයෙන් පිළිගැනීමේ නිලධාරිණියක් සතු වැදගත්ම කාර්ය වන ආයතනයට පැමිණෙන සෑම ගණනකරුවෙක්ම තෘප්තිමත් වන ආකාරයට කටයුතු කරමින් ආයතනයේ කීර්තිනාමය ගණනකරුවන් අතර රැඳෙන ආකාරයටත් ආයතනයේ නියෝජනය කරන ප්‍රතිරූපයක් ලෙස කටයුතු කළා. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඔයා ළඟ තියෙන අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් නෙවෙයි යාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඔයා අයදුම් කරපු තනතුර ආයතනය අපේක්ෂා කරන කාර්යභාරය ඉටු කිරීම තුළින් ආයතනයට ඔයා දෙන්න දායකත්වය ගැන තමයි මේ ප්‍රශ්නයේදී විස්තර කරන්න ඕනි. උදාහරණයක් විදිහට ඔයා අලෙවි සහකාර තනතුරකට නම් අයදුම් කළේ ඔයා දුෂ්කර පළාත්වල වගේම අලෙවිකරණයට අදාළ සියලුම කාර්යයන් කිරීමට ඇති හැකියාව පිළිබඳවත්, එවැගේම අලෙවිකරණ කටයුතු පිළිබඳව තමා තුළ ඇති කැමැත්තත් ප්‍රකාශ කරන්න ඕනි. මානෙන් ඉන්ටර්විව් එකේදී මේ ප්‍රශ්නය අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක්. තව අවුරුදු 5කින් ඔයාට තියෙන බලාපොරොත්තුව මොකක්ද? වසර 5කින් මේ ප්‍රශ්නට ඔයාට මෙහෙම පිළිතුරු දෙන්න පුළුවන්. වසර 5ක් ඇතුළත මම මෙම ආයතනයේ තියෙන විභාගවලට සාර්ථකව මුහුණ දීලා මේ ආයතනයේ කළමනාකරුවෙක් ලෙස කටයුතු කරනවා. ඉන්ටර්විව් බෝඩ් එකකින් අහන තවත් ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි ඔයාට දුෂ්කර ශාඛාවකට යන්න වුණොත් ඔයා ඒකට කැමතිද? 6 වෙනි ප්‍රශ්නයට පිළිතුරු විදිහට මම මේ අවස්ථාව සතුටින් බාර ගන්නවා. මොකද මම හිතනවා ඒ අවස්ථාව මගේ වෘත්තීය ජීවිතය තුළ මට අත්දැකීම් රසක් ලබා ගන්න පුළුවන් වටිනා අවස්ථාවක් වෙයි කියලා. ඒ වගේ පිළිතුරක් ඔයාට දෙන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයකදී අදාළ තනතුර සඳහා ඔයාට හොඳ පුළුල් අවබෝධයක් තියෙනවා. හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම ධනාත්මක ආකල්ප තියෙන බව ඒගොල්ලන්ට හැඟවෙන විදිහට තමයි ඔයා උත්තර දෙන්න ඕනි. ස්පෙෂල් පොයින්ට් එකක් විදිහට ඉන්ටර්විව් එකේදී ඔයාගේ ඉමෝෂන් පිළිඹු වෙන විදිහට ඔයාගෙන් හරස් ප්‍රශ්න අහන්න පුළුවන්. එහිදී අනිවාර්යෙන්ම මතක තබා ගත යුතුයි ඔයාගේ ඉමෝෂන් යටපත් කරගෙන පිළිතුරු දෙන්න. ඒකින් මම අදහස් කළේ ඉන්ටර්විව් බෝඩ් එක ඔයාගේ තරහ, ඔයා
ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය, ඒ වගේම ඔයාගේ ආකල්ප ජජ් කරන්න පුළුවන්. එහිදී තර්කානුකූලව පිළිතුරු ලබා දීමට වග බලා ගන්න. Good luck!